අම්මයි තාත්තයි හවසම ගියේ නෑදෑ ගෙදරක මල ගෙදරකට. දුව අපි එන්න හෙට උදේ වෙයි. දොරවල් ජනේල වහගෙන පරිස්සමින් ඉන්න. කියලා අම්මා යන්න කලින් 10 පාරක් විතර මතක් කළා. මම ඉතින් දන්නව තනියම ඉන්න හැටි. ඒත් ඉද හවස දැනුනේ වෙනදා නැති පාළුවක්. මුළු ගෙදරම නිහඬයි. හුළඟ හරීම වේගෙන් හමනවා. ඒ හුළඟට මගේ කොන්ද කැරලේ මෝර පුරා විසලෙද්දි මට දැනුනේ අමුතුම නිදහසක්. අපේ ගෙදරට අල්ලපු තියෙන්නේ කසුන් අයියලගේ ගෙදර. කසුන් අයියා කියන්නේ මගේ හිතේ කාලෙක ඉඳන් හංගගෙන ඉන්න ලොකුම රහස. එයා මට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල්. උස්ස පුෂ්ටිමත් සිරුරක් තියෙන හැමතිස්සෙම පිළිවෙලට එන කෙනෙක්. එයා වැඩ ඇරලා බයික් එකේ එනකොට ඒ හෙල්මට් එක ගලවලා කොන්දේ හැදෙන විදිය බලන් ඉන්න මම හරිම ආසයි. එයාගේ ගැඹුරු ඒ ඇස් වල තියෙන බෑල්මෙන් මාව 10 පාරක් විතර හිරවෙట్లా යනවා. එදා හවසත් එයා වත්තේ වැඩ කර හිටියා. වැස්ස පොද වෙටෙද්දි ඒක නතර කළේ නෑ. එයා ඇඳගෙන හිටියේ නිල් පාට බැනීමකුයි කොට කලසමකුයි විතරයි. වැස්සට එයාගේ බැනීම තෙමෙලා ඇඟට ඇලලා තිබුණේ එයාගේ හැඩය තවත් ඉස්මතු කරමින්. මම බල්කනියේ ඉඳන් ඒ දර්ශනය බලන් හිටියේ මගේ හුස්ම පවා නතර වෙලා වගේ. එයාගේ ශක්තිමත් උරහිස් දිගේ වැහි බින්දු බලාගෙන යනම මම බලාගෙන හිටියේ පුදුම ආශාවකින්. එකපාරටම කසන් අයියා ඔළුව උස්සලා බල්කනිය දිහා බැලුවා. අපේ ඇස් දෙක එකට මුණ ගැසුණා. මම ඉක්මනින් අහක බලාපොරොත්තුත් මට දැනුණා අයියා තාමත් මන් දිහා බලන් ඉන්නවා කියලා. මගේ හදවත මහා හයියෙන් ගැහෙන්න ගත්තා. මම වැස්ස තවත් අඩ වුණා. හයියෙන් අකුරු ගහන්න ගත්තා. එකපාරටම මුළු පළාතම කලවර කරලා කරන්ට් එක ගියා. අයියෝ මට ඉබේටම කියවුණා. මම ඉක්මනට පහළට ගිහින් ඉටිපන්දමක් හොයාගන්න. ෆෝන් එකේ ටෝච් එක දාගෙන මම මුළු කුස්සියම පීරුවත් ඉටිපන්දමක් හොයාගන්න බැරි වුණා. මට බයක් දැනෙන්න පටන් ගත්තා. වැස්ස වහලට වදින සද්ද හරියට කවුරු හරි වහලුවට ඇවිදිනවා වගේ. සාලේ ජනේලෙන් පේන අකුණු වලිට මුළු ගේම අමුතු විදිහට පේනවා. මම සෝෆා එකට වෙලා ගොලේ වුණේ හිතේ තියෙන බය මකා ගන්න. ඒත් මේ බය ඇතුලේ මොකක්ද අමුතු බලාපොරොත්තුවක් තිබුණා. එතකොටම කවුරු හරි දොරට තට්ටු කරන වැහුණා. කවුද? මම බෙවුලන හැඳෙන් ඇහුවා. නංගි මම කසුන්. ඒ කටහඬ ඇහුණාම මගේ හිතට දැනුනේ පුදුමාකාර සහනයක්. ඒ වගේම අමුතු ගැස්මක්. මම ඉක්මනට ගිහින් දොර ඇරියා. එයා අතේ ලොක්කු කුරයක් තිබුණත් හුළඟ නිසා එයා සෑහෙන්න තෙමිලා. කරන්ට් එක කියන නිසා මම බැලුවා ඔයා තනියම බය වෙලා ඇති කියලා. ගෙදර කවුරුත් නැහැ නේද? එයා ඇහුවේ හරිම මෘදු විදියට. "ඔව් අයියේ අම්මලා ගියා. මට ඉටිපන්දමක්වත් හොයාගන්න බැරි වුණා." මම කිව්වා. "එන්න මම ඉටිපන්දමකුයි ලයිටර් එකකුයි අරන් ආවා." එයා ඇතුළට ආවා. එයාගේ නාපුවේ වැස්ස සුවඳයි පිරිමි සුවඳයි මුළු සාලෙම පැතිරුණා. කසුන් අයියා ඉටිපන්දම පත්තු කරලා ටීපෝ එක උඩින් තිබ්බා. ඒ පොන්චි එළියෙන් මුළු සාලෙම අමුතුම හැරයක් ගත්තා. සෙවනැලි බිත්ති පුරා නටනවා. කසුන් අයියා සාලේ මැද හිටගෙන එයාගේ තෙමුණු බැනියම ගැලවුවා. "සෝරි නංගි මේක හොඳටම තෙමිලා ඇඟට හරිම අමාරුයි." එයා කිව්වා. මම මොකොත් නොකියා එයාගේ ශක්තිමත් පපුව දිහා බලන් හිටියා. ඉටිපන්දම් එළියට එයාගේ සිරුරේ හැඩතල හරිම ලස්සනට පෙනුණා. ඒ පපුවේ තිබෙන රෝම තීරුව වැහි බින්දු වලින් තෙමිලා විලසනවා. මට දැනුනේ මගේ ඇඟ ඇතුලේ ලොකු රස්නයක් හට ගන්නවා වගේ. මම ඉක්මනට තුවායක් අරන් එවිත් එයාට දුන්නා. "තෑන්ක්ස් නංගි." එයා මගේ අතෙන් තුවාය ගනිද්දී අපේ ඇඟිලි එකිනෙක ස්පර්ශ වුණා. ඒ ස්පර්ශය හරියට විදුලි සැරයක් වගේ මගේ ඇඟ පුරාම ගලාගෙන ගියා. මම ඉක්මනට අත අහකට ගත්තා. කසන් අයියා එයාගේ ඔලුව සහ ඇඟ පිහදා ගන්න අතරේ මම සෝෆා එකේ වාඩි වුණා. මම ඇඳගෙන හිටියේ හීනි පටි තියෙන දන හිස දක්වා විතරක් තියෙන රෝස පාට තුනී ගවුමක්. වැස්ස නිසා දැනෙන සීතලට මගේ ඇඟ හිරිවැටුලා වගේ තිබුණේ. ඒත් කසන් අයියා ළඟ ඉන්නකොට දැනුනේ පුදුම උණුසුමක්. කසන් අයියා ඇවිත් මට එහා පැත්තෙන් වාඩි වුණා. දැන් අපි දෙන්න අතර තියෙන්නේ ඊටාම පොඩි පරතරයක් විතරයි. "බයද තනියම ඉන්න?" එයා මගේ දිහා බලාගෙන ඇහුවා. "දැන් බය නැහැ අයියා ඉන්න නිසා." මම හැමෙන් කිව්වා. "ඔයා දන්නවද නංගි? ඔයා දැන් ඉස්සර වගේ නෙවෙයි. ගොඩක් වෙනස් වෙලා. ගොඩක් ලස්සන වෙලා." එයාගේ හඬ ගොඩක් ගැඹුරු වෙලා තිබුණා. ඒකේ තිබුණේ අමුතුම ආශාවක්. මම ලැජ්ජාවෙන් බිම බලා ගත්තා. කසන් අයියා මගේ කම්වලකට වැටිලා තිබුණ කෙස්රොදක් හිමින් අතින් අහකට කළා. එයාගේ ඇඟිලි තුඩු මගේ සම මත හරිම මෘදුව ගෑවෙද්දි මට දැනුනේ මම දිය වෙලා යනවා වගේ. මගේ ඇඟ පුරාම හිරිගඩු පිපුණා. "ඇයි මන් දිහා බලන්නේ නැත්තේ?" එයා හිමින් ඇහුවා. මම හිමින් ඔළුව උස්සලා එයාගේ ඇස් දිහා බැලුවා.
ඒ ඇස්වල තිබුණේ මාව මත් කරන බැල්මක්. මට හිතුනේ මම මේ මොහොතේට කොච්චර ආදරේද කියලා. වැස්සේ සද්දේ ඉටිපන්දම් මෙලිය සා කසුන්නයිගේ මේ සමීප බව මේ හැමදේම මාව අමුතුම ලෝකෙකට අරන් යනවා වගේ. අයියේ මට අමුතුයි වගේ. මම මිමිනුවා. මොකක්ද දැනෙන්නේ? එයා මගේ අතින් අල්ලලා එයාගේ පපුව උඩන් තියාගත්තා. එයාගේ හදවත මහා හයියෙන් ගැහෙනවා මට දැනුණා. මගේ හදවතත් ඒ වගේම වේගෙන් ගැහෙනවා. එයා මගේ අත තදින් අල්ලගෙන මට තවත් කිට්ටු වුණා. දැන් එයාගේ හුස්ම මගේ මූණට වදිනවා. මට ඔයාව හැමදාම මෙහෙම ළඟින් තියාගන්න ඕනේ. එයා කීමෙන් මගේ නළලට හාදුවක් දුන්නා. ඒ හාදුවත් එක්ක මගේ ඇස් දෙක ඉබේටම පියුණා. මම මගේ දාතෙන් කසුන්නයම බදාගත්තා. එයාගේ ශක්තිමත් පිරිමි සිරුරට මගේ පපුව තද වෙද්දි මට දැනෙන්නේ ලෝකේ තියෙන ලස්සනම හැඟීම. අපි දෙන්න ඒ විදිහටම ගොඩක් වෙලාව හිටියා. කාටවත් මොකුත් කියන්න ඕමනා වුණේ නැහැ. අපි හුස්මවල ශබ්දය විතරයි ඒ නිහඬ සාලය ඇහුනේ. කසුන්නය හැමෙන් මාව සෝෆා එකේ හාන්සි කළා. එයා මගේ උඩින් ඉබිලා මගේ දැස් දිහා බැලුවා. ඉටිපන්දම් මෙලියට යාගේ රූපේ හරියට සිතුවමක් වගේ. නංගි, ඔයාට මාව විශ්වාසයි නේද? එයා ඇහුවා. ඔව් අයියේ, මම ඔයාට ගොඩක් ආදරේ. මම පළමු වතාවට මගේ හිතේ තිබෙන රහස එළියට දැම්මා. එයා මගේ තොල් මත එයාගේ ඇඟිල්ලක් තියලා මම දන්නවා මටත් එහෙමයි කියලා මගේ කම්වලක් හැමින් සිපගත්තා. ඒ ස්පර්ශය මගේ මුළු සිරුරම ගිනි ගන්නවා වගේ හැඟීමක් ඇති කළා. ඒ මොහොතේ මට දැනුනේ මුළු ලෝකෙම නවතිලා වගේ. වැස්ස තවත් තදින් වහිනවා. වහලට වදින වෙහි බිඳුවල සද්දය දැන් හරියට සංගීතයක් වගේ. කසුන්නය මගේ ගෙල ප්‍රදේශයේ හැමින් සිපගනිද්දී මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා. මම යාගේ කොන්දේ අතරින් මගේ ඇඟිලි යවමින් එයාව මට තවත් තද කරගත්තා. අපි දෙන්න අතර තිබුණේ වචන වලින් විස්තර කරන්න බැරි බැඳීමක් වගේ මට දැනුණා. ඒක රාගයකට බඳා එහා ගිය ආත්මීය බැඳීමක් වගේ මට දැනුණා. හැම ස්පර්ශයකින්ම හැම හාදුවකින්ම අපි දෙන්න තවත් කිට්ටු වුණා. එයාගේ දෑත් මගේ ඉනවටා තද වෙද්දි මට දැනුනේ මම යාගේම කොටසක් වෙලා කියලා. එකපාරටම පාරේ වාහනයක් යන සද්දයක් ඇහුණා. අපි දෙන්නම තිගැස්සিলা ඈත් වුණා. කසුන්නය ඉක්මනට නැගිටලා ජනේලෙන් බැලුවා. මම මගේ විසිරුණු කොන්දේයි ගොමයි හදාගත්තේ හිතේ තිබුණ කලබලයට. බය වෙන්න එපා. ඒ පාර යන වාහනයක් විතරයි. එයා කිව්වා. ඒත් මේ මොහොතේ අපේ තිබුණේ අමුතු නිහඬතාවය බින්දිලා ගියා. කසුන්නය ආයෙත් මගේ ළඟින් වාඩි වෙලා මගේ අත තදින් අල්ලගත්තා. නංගි, මම දන්නවා මේක අපේ රහසක් කියලා. ඒත් මම කැමති නැහැ ඔයාට හොරෙන් මේක කරන්න. මම ඉක්මනටම අපේ ගෙවල් වලට කියලා මේක ස්ථිර කරගන්නවා. එයා කිව්වේ හරිම අවංකව. එයාගේ ඇස්වල තිබුණේ ස්ථීර අධිෂ්ඨානයක්. මට ලොකු සතුටක් දැනුණා. මම කසුන්නයිගේ උරහිසක ඔළුව තියාගත්තා. මටත් ඒකමයි ඕනේ අයියේ. මට බයයි ඔයාව නැති වෙයි කියලා. ටික වෙලාවකින් කරන්ට් එක ආවා. සාලේ ලයිට් පත්තු වෙද්දී අපි දෙන්නම එකිනෙකා දිහා බලලා hina වුණා. ඒ hinaවේ තිබුණේ අපි දෙන්න විතරක් දන්නා රහසක්. කසුන්නය යාද තෙමුණු බැනියම ආයෙත් ඇඳගත්තා. මම යන්නම් එහෙනම්. දැන් රැවෙලා පරිස්සමෙන් ඉන්න. හෙට මම එන්නම් ඔයාව බලන්න. එයා කිව්වා. මම යාව දොරගාවට ගිහින් ඇරලුවා. යන්න කලින් එයා ආයෙත් මගේ නළලට හාදුවක් දීලා මම ඔයාට ආදරේ කියලා රහසින් මගේ කනට කළා කිව්වා. එයා යද්දි මට දැනුනේ මගේ හදවතත් එයා එක්කම ගියා වගේ. පහෝදා උදේ මම අවදි වුණේ හරිම සැහැල්ලු හිතකින්. රැවුණු දේවල් හීනයක් වගේ මට මතක් වුණා. මම බල්කනියට ගිහින් බලද්දි දැක්කේ කසුන්නය එයාගේ බයික් එක පිහදානවා. එයා මාව දැක්ක ගමන් ලස්සන හිනාවක් දැම්මා. ඒ හිනාවේ තිබුණේ අපි දෙන්න විතරක් දන්නා රහසක්. මට දැනුණා මගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් අරන් කියලා. අම්මලයි තාත්තලයි උදේම ආවා. මම වෙනද වගේම සාමාන්‍ය විදියට හිටියත් මගේ හිත ඇතුලේ තිබුණේ කසුන්නය ගැන විතරයි. එයාගේ ඒ ස්පර්ශය, ඒ හාදු සහ ඒ ගැඹුරු බැල්ම මගේ මතකයේ සදාකාලිකවම රැඳිලා තියෙයි.
අල්ලපු ගෙදර අයියා දැන් මට නිකම්ම අසල්වැසියෙක් නෙවෙයි. එයා මගේ පණ වගේ ආදරය කරන මගේම කෙනෙක්. වැස්ස දවසක පටන් ගත්ත ඒ ආදර කතාව වැස්ස වගේම මගේ ජීවිතේ කැත් කරලා ඉවරයි. එදා ඉඳන් අපේ ජීවිතවල අමුතුම වෙනසක් වුණා. අපි හැමදාම හවසට තාප්පේ ගාවදී හම්බ වුණා. කවුරුත් නැති වෙලාවට එයා මගේ අතින් අල්ලනවා, මට ලස්සන කතා කියනවා. ඒ හැම මොහොතක්ම මගේ ජීවිතේ මම ලැබපු ලස්සනම අත්දැකීම් වුණා. සමහර දවස්වලට රැට හැමෝම නිදාගත්තට පස්සේ අපි ෆෝන් එකකින් පැය ගණන් කතා කරනවා. නංගි, ඔයා ඊයේ ඇඳන් හිටපු ඒ රතු පාට ගවුමට හරිම ලස්සනයි. එයා කියනකොට මට දැනෙන්න අමුතුම ආඩම්බරයක්. එයා මගේ හැම පොඩි දෙයක් ගැනම උනන්දු වුණා. අපේ මේ රහස් ආදරය දවසින් දවස දලුලා වැඩෙන්න ගත්තා. හැමෝම ඉස්සරහා අපි සාමාන්‍ය විදිහට හිටියත් අපේ ඇස් දෙක මොන ගැහෙන හැම මොහොතකම ලොකු කතාවක් හුවමාරු වුණා. ඒක හරියට කිසිවෙකුට සොයාගත නොහැකි රහස් භාෂාවක් වගේ. දැන් මාස කීපයක් ගෙවලා කසුන් අයියා යාගේ ගෙදරට අපේ ගැන කියලා. එයාගේ අම්මලා මුලින් ටිකක් අකමැති වුණත් කසුන් අයියාගේ තීරණයට පස්සේ ඒගොල්ලොත් කැමති වෙලා. මොකද කසුන් අයියා කියන්නේ හරිම ස්ථිර ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක්. ඊළඟ සතියේ කසුන් අයියාලගේ ගෙදරින් අපේ ගෙදරට එන්න හදන්නේ මේ ගැන කතා කරන්න. මට දැනෙන්නේ ලොකු සතුටක් වගේම පොඩි බයකුත්. ඒත් මම දන්නවා කසුන් අයියා මගේ ළඟ ඉන්නකන් මට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ කියලා. අපේ ආදර කතාව පටන් ගත්තේ අඳුරු බැස්ස දවසක වුණාට දැන් මේක මුළු ලෝකෙම එළිය කරන තරම් ලස්සන වෙලා. වැස්සට පස්සේන දෙය දුන්න වගේ අපේ ජීවිතත් පාට දහස් ගණනකින් ලස්සන වෙලා. මම අදත් බල්කනියට වෙලා බලන්න ඉන්නවා. වැස්සක් කියන ලකුණ පේනවා. ඒත් දැන් මට බයත් නැහැ. මොකද මම දන්නවා වැස්සත් එක්කම මගේ කසුන් අයියත් මගේ ළඟට එනවා කියලා. මේ රහස දැන් ලෝකේටම හිරිවෙන්න නියමිතයි. ඒත් අපේ ඒ පළමු වැස්ස දවසේ මතකය ඒක සදාකාලිකවම මගේ හිතේ ලස්සනම රහස විදියට පවතී.